මං කවදාවත් princess ගේ role කරුවේ නැහැ. and ඒක experience උත් නැහැ. මං හැමදාම කියනවා ගෙදර ගිහිල්ලා මම I do all the work. අප්පගේ shoe polish, my brother's shirt ironing, අම්මගේ කාමරය අස් කරන්න ඒ ඔක්කොම මම තමයි කරන්නේ. so මට කවදාවත් කවුරු හරි මාව රාජකුමාරී වගේ never treated me like a princess. So එතකොට මං හිතුනේ this is a good chance for me to behave like one. හොඳ ඇඳුම් තියනවා, හොඳ jewelry තියනවා. It only problem was the dialogue. මට හරියට සිංහල කතා කරන්න බෑ කියලා මං දන්නවා. හැබැයි මට ඉස්සෙල්ලා script දුන්න නිසා කටපාඩම් කරලා එන්න පුළුවන් කියලා කිව්වා. So අර පරණ old සිංහල මං චුට්ටක් ඉගෙන ගත්තා. ඊට පස්සේ හැමතැනම ප්‍රේතියෝ, පිසාචියෝ, කුම්බාණ්ඩයෝ වගේ රැකවලෝ. ඒකත් දන්නවා දැන් මම. මාලිගාවේ කවුරුවත් එක්ක කතා කරන්න එපා කියලා කුණසිරිත තිබුණේ නෑ. දැන් ඒ ඔක්කොම තහනක්. මේක කොළගයක් නෙමෙයි හිරගයක්. හැමතැනම ප්‍රේතයෝ පිසාචයෝ කුම්බාණ්ඩයෝ වගේ රැකවල්ලු. ඇයි ඔබතුමී කුස රජුරුත් එක්ක මේ ගැන කතා නොකරන්නේ? හැමදාම සිරියහනිදී එතුමා මුණ ගැහෙනවනේ.